අද ඔන්න යාළුවනේ අද මල් ටික කඩන්න හදන්නේ. අද පොඩ්ඩක් මගේ මඩුව මම මස් කරා. ඉතින් පොඩ්ඩක් ඉතින් ජරාට තව ටික මේ මල් ටික ලොකු වෙන ඉඳ තමයි මේ කඩන්නේ. මේ ටික කල්ලි වල මේක පොඩ්ඩක් අතු ගාලා දානවා. අද පොඩ්ඩක් කටවල් ටික සුද්ධ කරා. ඔයාලට පුළුවන් ඉතින් මේ විදිහට පටන් ගන්න මේක. පාර්ට් ටයිම් ජොබ් එකක් විදිහට කරන්න හොඳම ඔයාලට මගේ මොනවාරි දැනගන්න තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලට හැමදේම මේක විස්තර කියලා දෙන්නම්. ජොබ් එකක් කරන ගමන් උනක් කරන්න පුළුවන් පාර්ට් ටයිම් ජොබ් එකක් තමයි. වැඩි ලේසි කවර ලේසිවත් නෑ. කරලා බලන්නකෝ. අපිට දවසට යම් කිසි මුදලක් ලැබෙනවා නම් ඉතින් කොච්චර සාහනයක්ද නේද මේ දවස්වල හැටියට. සාමාන්‍ය ඉතින් මලක් කරනකොට මෙන්න මේ මල්වල මෙන්න මේ උඩට උස්සන්න. එතකොට මල කැඩෙනකොට නැතර අලුත් පොට්ටයක් වගේ වුණාම මේ පොට් එක නිකන් කැඩලා වගේ මේ විසිරලා යනවා. එතකොට ඉතින් ආයෙ පොට් එක මහා දවසක් තියාගන්න බෑ. ඊට පස්සේ ඊට මගේ පොට් එක දැන් පොඩක් පරණයි. ඒත් මගේ අපේ ගෙදර දැන් මඩු දෙක තුනක් තියෙනවා. ඉතින් ඒ ඔක්කොම ඉතින් මල් කඩලා පැක් කරනකොට ඉතින් දවස ගෙවෙනවා හිතා ගන්නවත් බෑ ඉතින්. ඔයාලට පුළුවන් ඉතින් මේක පටන් ගන්න. ලේසිත් නෑ ඒ වුණාට ඉතින් හැම ජොබ් එකක්ම ලේසි නෑ නේද? ඔයාලට මගේ මොනවාරි දැනගන්න තියෙනවා පහලින් කමෙන්ට් එකක් දාන්න මම ඔයාලට විස්තර කියලා දෙන්නම්. මගේ වීඩියෝ සමහරට පැහැදිලි මදි වෙති. ඔයාලට ඕනම දෙයක් තියෙනවා නම් මට පර්සනලි මෙසේජ් එකක් දාන්න. අද පොඩ්ඩක් වේලපා පල් ටික කරනවා මම පොඩ්ඩක් වැඩක් කර හිටියේ. කාටව සුද්ධ කරන්න ගත්තට මොකද මේ දවස්වල වැස්සත් එක්ක හරි අමාරුයි කරන්න. පොට් ටික කරන දැන් ටිකක් පරණයි. ඔයාලට මොන හරි යාළුවනේ මගෙන් අහගන්න තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න මම ඔයාලට කියලා දෙන්නම් හැමදේම. මගේ පොඩි වීඩියෝ එකක් මේක පහලින් සබ්ස්ක්‍රයිබ් කරලා ෂෙයා කරන්න.